සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද පොසොන් පෝය දවස. ඉතින් අද දවස ගෙවන විදිය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. අද ඉතින් පෝය දවසනේ. ඉතින් මාත් උදෙන්ම හැරලා වොෂ් එකක් එහෙම දාලා උදේ පාන්දරින්ම කිරි ආහාර පූජා කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මට පුළුවන් හැම පෝය දවසකටම මම මේ වගේ කිරි ආහාර පූජා කරනවා. අද ඉතින් පාන්දර ඉඳන්ම හයියෙන්ම වහිනවා. මේ වෙලාවෙත් එළිය හොඳටම වහිනවා. මම ඉතින් වැස්සෙම ගිහිල්ලා මේ විදියට මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා බුදුන් වඳින්න ලෑස්ති කරගත්තා.
බුදුන් වැඳලා ඉවර වුණාට පස්සේ අපි දෙන්නට කන්න තමයි මම මේ විදිහට කිරිබත් එක ලෑස්ති කරගන්නේ. බලන්නකො ඉතින් එළිය තාමත් හයියෙන්ම වහිනවා. මගේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ වැස්ස කියලා බලන්න නැතුව මාත් සීතලේම නාගන්න තමයි හදන්නේ. වැස්සත් එක්කම උදේවරුව මේ විදිහට තමා ගෙවිලා ඉවර වුණේ. හවස් වෙනකොට නම් වැස්ස හොඳටම පායලා තමයි තිබුණේ. ඉතින් දන්නේම නැතුව හවස් වුණ නිසා මම ඉක්මනින්ම ගිලන්පස පූජාව පූජා කරා. ඉතින් මේ විදිහට ගිලන්පස පූජාව පූජා කරලා හවස වැස්ස පායලා තිබුණ නිසා අපි දෙන්න හිතුව චුට්ටක් එළියට යනවා කියලා. ඉතින් උදේ ඉඳන්ම වැස්ස නිසා කොහෙවත් යන්නත් බැරි වුණානේ. අපි දෙන්න මේ යන්නේ පන්සලට. බලන්නකො ඉතින් අද අහසේ ලස්සන. මේ අහසේ ලස්සනත් බලන ගමන් අද අපි දෙන්න යන්නේ දෙල්ගමුව රජමහා විහාරයට. ඉතින් අපේ ගෙවල් කිට්ටුව තමයි මේ විහාරේ තියෙන්නේ. ඔයාලා නම් දෙල්ගමුව රජමහා විහාරය ගැන අහලත් ඇති. අද ඉතින් අපිත් එක්ක ගිහින් බලමුකෝ. උතුල තරුමේ අහස්තලයෙන් වසන් වේවාගේ මාරසේනා හතට කැන්දන යාමෙලං වූයේ මේක වර්ෂා කලා හෙළුනේ සේද යහනාවේ दूरे में है गुम गंगा उहे सलुनावे. දැන් නම් ඉතින් අපි පන්සලට ඇවිල්ලා තමයි තියෙන්නේ. හරිම ලස්සන වටපිටාවක් තියෙන රජමහා විහාරයක් තමයි මේ. බලන්නකෝ ඔයාලත්. ඉතින් අපි දෙන්නගේ හවස් වරුව
මේ නිස්කලංක පුදුමිපේ තමයි මේ විදිහට ගත වුණේ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ සඟවා තැබුවේ කුරුහන්ගල. ඒ විදිහට පන්සලේ හවස් වරුව ගත කරලා අපි දෙන්න මේ යන්නේ රැට කෑම කන්න. අද ඉතින් අපි දෙන්න ආවේ පීසා හට් එකට. ඉතින් කාලා බීලා එහෙම අපි දෙන්න ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ පින්බර පෝය දවස මේ විදිහට තමයි ගත වෙලා ඉවර වුණේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. හැමදාම වගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි.